අයිබවන් වාසනාවන්ත වූ සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. අද දවසේ රබර් වගාව පිළිබඳව කතා බහ කරනවා. රබර් වගාව පිළිබඳව අපිට ගැටලුම් වෙලා තිබුණා. ඒ නිසා රබර් වගාවේ තියෙන ගැටලු සහ ඒවට මොනවගේ විසඳුම් තියෙනවද කියන කාරණාව පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්න හිතුවා. රබර් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේම ගොවීන්ටත් ආර්ථික වශයෙන් වාසි ලබා ගන්න පුළුවන් හොඳ වගාවක් තමයි රබර් කියලා කියන්නේ. හැබැයි අද වර්තමාන වෙනකොට මොනවගේ ඉරණමක් අත් වෙලා තිබෙනවද මේ රබර් වගාවට මොනවගේ රෝග සහ මොනවගේ ගැටලු ඇවිල්ලා තියෙනවද මේ රබර් වගාවට කියන කාරණාව පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්න හිතුවා. මම දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ උපදේශන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ උපදේශන නිලධාරී ආචාර්ය කපිල සංජීව ගුණරත්න මහත්මයා අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දෙන්නේ. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් තියන්ට. මම දැනගන්න කැමතියි ඇත්තට මේ රබර් වගාව කියන්නේ හරිත පියස වැඩසටහනට ආගන්තුක මාතෘකාවක්, අලුත් මාතෘකාවක්. ඒ නිසා මම දැනගන්න කැමතියි දැන් මේ රබර් වගාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවට මොනවගේ නෑකමක් කියනවද සහ ඒක පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් එහෙම කොහොමද මේක ආරම්භ වෙන්නේ කියන කාරණාවෙන් අපි ප්‍රවේශයක් ලබා ගමු අද දවසේදී. ඔව් තියංක මම හිතන්නේ අපේ රබර් වගාව රබර් කර්මාන්තය සහ ඒ ගැටලු කතා කිරීමට පෙර පුංචි අතීත කතාවකට යමුනොත් වඩාත් වැදගත්. මම මෙහෙම පටන් ගත්තොත් අපි දන්නවා රබර් වගාව නැත්නම් කර්මාන්තය රබර් ගහ අපේ ශ්‍රී ලංකේය නිජබිමේ උප්පත්තිය ලැබූ අපිටම ආවේනික වූ ගහක් නෙවෙයි. බහල ඇති රබර් ගස උපත ලබන්න නිජබිම වෙන්නේ ඇමසන් ගංගා අසබට බ්‍රසීලයේ. ඉතින් මේ රබර් ගහ මෙහෙම උපත ලබලා පස්සේ සුදු මහතුරුංග කාලේ අපේ රටට මේ රබර් වගාව නැත්තම් ගහ එනවා. ඒකත් හරි අපූර්ව සිදුවීමක්. මම හිතේ මම චුට්ටක් පැහැදිලි කරන්න. 1876 වගේ වකවානු වෙනකොට සර් හෙන්රි වික්හම් කියන මහත්මයා ඒ අදාළ රබර් බීජ ටිකක් ඇට ටිකක් අරගෙන එංගලන්තේ කිව් උද්‍යානයට ගෙනහල්ලා ඒ අවසරයක් අරගෙන ඔහුට අවශ්‍යතාවයක් තිබ්බා මේ රබර් වගාව මේ ආසියාකරයට ප්‍රචලිත කරන්න, විශේෂයෙන්ම ලංකාව ඉලක්ක කරගෙන. නිසා එතුමා ඒ කිව් උද්‍යානයේ රාජකීය උද්‍යානයේ මේ රබර් පැල නැත්තම් රබර් ඇට ටික පැල කළා. ඇතරම එහෙම පැල කළා 1876 වගේ වකවානුව වෙනකොට 1919ක් රබර් පැල නැත්තම් බීජ වලින් හදාගත්ත කුඩා පැල විශේෂිත අපි අද කාලේ භාවිතා කරන ග්‍රීන් හවුස් එකක් වගේ එහෙම නැත්නම් ආරක්ෂිත වීදුරු ආරක්ෂිත ගෘහයක යටතේ ශ්‍රී ලංකාවේ කොළොන්තොටට එනවා. මෙන්න මෙහෙම තමයි රබර් ගහ ආසියාකරයට ආගමනය වෙන්නේ. ඒකේ ප්‍රමුඛ ස්ථානය අපේ ශ්‍රී ලංකාවට නිජබිමට උරුම වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ රබර් වගාව ක්‍රමක්‍රමයෙන් වෙනත් ආසියාකරයේ රටවල් වලට ප්‍රචලිත වෙන්නේ. දැන් මම ගත්තොත් එහෙම ලංකාවට ආවට පස්සේ මේ රබර් ගහ කොහෙද වවන්නේ, කොහොමද වවන්නේ, කොහෙද මුලින්ම පැල කරන්න කියන ප්‍රශ්නය එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අදාළ කෘෂිකර්ම වේදීන්ට ප්‍රශ්නය පැන නැගුණා. එතකොට අපි බැලුවා ඇමසන් නදිය ආශ්‍රිත ඒ පරිසර කලාපය ලංකාවේ විශේෂයෙන්ම අඳුනාගත්ත ස්ථාන දෙකක එකක් තමයි ගම්පහ. දැනටමත් ඔබ දන්නවා හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ආශ්‍රිතව මල්වතු ඔය ආශ්‍රිතව ප්‍රදේශයත්. ඒ වගේම තමයි පේරාදෙණිය උද්භිත උද්‍යානය නැත්නම් මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයත්. ඉතින් මෙන්න මේ ස්ථාන දෙකේ මේ අදාළ පැල ටික පැල කළා, රෝපණය වුණා. ඉතින් මේ රෝපණය වීමත් සමගම මේ ගහ නැත්නම් මේ කඳුළු ගස එහෙම නැත්නම් මේ අපූර්ව රබර් පැලය ආසියාකරයේ මුල්ම රබර් වගාව බවට ශ්‍රී ලංකාවේ පත් වෙනවා. ඉතින් මෙහෙම තමයි මේ රබර් වගාව ආරම්භ වුණේ. අපි දන්නවා කාලයක් තිස්සේ රටේ අපනයන ආර්ථික ශක්තිමත් කරන්න මේ රබර් වගාව දායක වෙනවා. රබර් කර්මාන්තය දායක වෙලා තියෙනවා. රබර් කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව කතා කරොත් මේක ආර්ථිකම වටිනාකමක් විතරක් තියෙන නැත්නම් ඉතින් එහාට ගියපු තව වටිනාකම් තියෙනවද? මම තව චූටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ රබර් වගාව එහෙම ප්‍රචලිත වීමත් සමග ඊට පස්සේ විශේෂයෙන් වතු අංශය එවකට කෝපි වගාව තිබ්බා. කෝපි වගාව කෙලින්ම ක්‍රමයෙන් අපේ අභාවයට යාමත් සමගම ලාංකීය වතු අංශය පුරා මේ රබර් වගාව ක්‍රමයෙන් ප්‍රචලිත වුණා. මේ ප්‍රචලිත වීමත් සමගම ඇත්තටම 1906 වගේ වකවානුවේදී ලොව ප්‍රථම රබර් අන්තර්ජාතික රබර් ප්‍රදර්ශනය ලංකාවේ පේරාදෙණියේ පවත්වනවා. ඉතින් මේකත් සමගම විදේශීය ගැනුම්කරුවන්, විදේශීය වැවිලිකරුවන් අපේ රටට සංක්‍රමණය වෙලා මේ රබර් වගාව තවදුරටත් ප්‍රචලිත කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ රබර් වගාව මෙහෙම ලංකාව පුරා ප්‍රචලිත වෙන්නේ. ඔබතුමා ඇහුව ප්‍රශ්නය තමයි රබර් වගාවේ තියෙන මොකක්ද තියෙන වාසි අවාසි එහෙම නැත්නම් මේකෙන් අපිට අත්වන ඉරණම කුමක්ද කියන එක. අපි එතන මම පුංචි පැහැදිලි කිරීමක් තිවංක මුලින්ම ගන්නම්. ඔබ දන්නවා රබර් වගාවකට නැත්නම් රබර් ඉඩමකට
අපි ඇතුළට ගියොත් එහෙම එඟට පතට පොඩි සීතලක් දැනෙනවා. ඒ කියන්නේ මේක පරිසර හිතකාමී අපි කියන්නේ සාමාන්‍යයෙන් කෘත්‍රිම වැසි වනාන්තරයකට ගියා හා සමානයි. ඒක නිසා මේ රබර් වගාව ඔබටත් ඒ අත්දැකීම ඇති. මේ අසන්නන්ටත් ඒ අත්දැකීම ඇති. ඒක නිසා මේකෙන් එන පාරිසරික විද්‍යාත්මක වටිනාකම විශේෂයෙන් ජල චක්‍රය පවත්වා ගැනීමට, පරිසර සමතුලිතතාවය පවත්වා ගැනීමට, ඒ වගේම තමයි මේ ආශ්‍රිතව ජීවීන් විශාල ප්‍රමාණයක්, ශාක විශාල ප්‍රමාණයක් තවදුරටත් ව්‍යාප්තව පවතින. ඒක නිසා පරිසර පද්ධතිය, ජෛව පද්ධතිය සමතුලිතතාවය අද ලෝකේ ගොඩක් කතා කරනවා පරිසර ජෛව සමතුලිතතාවය නැත්නම් පරිසරයට දක්වන වැදගත්කම ගැන. ඉතින් ඒකත් එක්ක බැලුවහම අනිත් ආර්ථික භෝගත් එක්ක අනිත් ආර්ථික භෝගත් එක්ක වැවිලි භෝගත් එක්ක සංසන්දනය කරනකොට ඉහළ පාරිසරික වටිනාකමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි තවත් විද්‍යාත්මක ඇසකින් කතා කළොත් අද අන්තර්ජාතික වෙළඳපොළ නැත්නම් අන්තර්ජාතික ලෝකයේ කතා කරන කාබන් ට්‍රේඩින් නැත්නම් කාබන් වෙළඳාම ගැන ඔබ අස ඇති අසන්නෝ. ඉතින් මේ කාබන් වෙළඳාම ගත්තොත් එහෙම මේ වෙනකොට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ මේ වෙනකොට ඒ සඳහා නියම ව්‍යාපෘතියක් පටන් අරගෙන ඒක අවසාන අධ්‍යයනයේ තියෙන්නේ. දල වශයෙන් ගත්තොත් රබර් ගහක් අපි ගත්තොත් එහෙම අවුරුදු 30ක් පමණ ප්‍රමාණයක් ආයු කාලයක් පොළවේ තියෙනවා. ඉතින් මේකෙදි අපි ගණන් බලලා තියෙන විදිහට කාබන් මෙට්‍රික් ටොන් 1ක් පමණ දල වශයෙන් වායු ගෝලයට ලබා ගැනීමක් කරනවා කාබන් ඩයොක්සයිඩ් විදිහට. ඒ නිසා මේ කාබන් මුක්ත වෙළඳාමේදී කාබන් අදාළ ජාත්‍යන්තර ගනුදෙනු වලදීත් අපිට මේක පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත්. මම හිතේ පාරිසරික වැදගත්කම පමණක් මම දල වශයෙන් කතා කළා. ඊට අමතරව මේකේ තියෙනවා ආර්ථිකමය වැදගත්කමක්, ඒ වගේම සමාජමය වැදගත්කමක්. තිවංක මම මෙහෙම මේකත් කතා කරන්න අපි කතා කරමු. ඔව්. සමාජමය වශයෙන් වැදගත්කමක් ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට දිස්ත්‍රික්ක 16කට විතර රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. සමායනම් පොඩි මැදිහත් වීමක් වෙනවා. දැන් සාමාන්‍ය රබර් වගාව මොන වගේ ප්‍රදේශවලද සිද්ධ කරන්න පුළුවන්? මොන වගේ දිස්ත්‍රික්ක? පැහැදිලිවම. මොකද මම ආරම්භයේදීත් ගත්තා මේක තෙත් කලාපීය භෝගයක්. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ ඍජු මැදිහත් වීම මත පර්යේෂණාත්මක ප්‍රතිඵලවල උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙනකොට අන්තර්මැදි කලාප, ඒ වගේම වියලි කලාපය දක්වා අපි අපේ රබර් වගාව ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන් ඔබ අහලා ඇති මොනරාගල ප්‍රදේශයේ මේ වෙනකොට ආම්පාර ප්‍රදේශයේ විශේෂයෙන් පදිය තලාව වගේ ප්‍රදේශවල මේ වෙනකොට අපේ ගොවි ජනතාව මේ රබර් වගාව ආදරෙන් වැළඳගෙන ඒකේ ඒ ප්‍රතිලාභ ලබමින් සිටිනවා. ඒක නිසා මේක අර ඉස්සර සාම්ප්‍රදායිකව ඔබට එකපාරටම රබර් කියව ගමන් එන්නේ කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර, ගම්පහ, කොළඹ, ඒ වගේ නුවර, ඒ වගේ පරිසර පද්ධතියක් තමයි එන්නේ. දැන් ඉන් ඔබට ගිහිල්ලා අම්පාර, මොනරාගල, විශේෂයෙන් තවත් මම මතක් කරන්න ඕන වවුනියාව, මඩකලපුව, අනුරාධපුර, පුත්තලම ඒ වගේ ප්‍රදේශවල දැනට වාණිජ්‍ය වගාවක් ලෙස නොවුනත් පරීක්ෂණ මට්ටමේ මේ වෙනකොට කිරි කපන වගාවන් අපිට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ වගාවන් ඉතාමත් සාර්ථක ලෙස ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපි දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන්නේ සීමිත ඉඩම් ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සඳහා. ඒනොත් සීමිත ඉඩම් ප්‍රමාණයක් තමයි විශේෂයෙන්ම අපේ රබර් වගාවට යොමු වෙන්නේ. අපි අහලා තියෙනවා ඔබ අත්දැකලා ඇති අපේ ශ්‍රාවක ජනතාවත් සාමාන්‍යයෙන් රබර් වගාව වෙනත් භෝග වවන්නේ නැති ප්‍රදේශයක වුණත් එහෙම නැත්නම් භූ විෂමතාවය වෙනස් වෙන සරලව කතා කළොත් කඳු සහිත ප්‍රදේශයක විශේෂයෙන් ගල් සහිත කඳු සහිත ප්‍රදේශයකට මේ රබර් වගාව බොහොම පහසුවෙන් ස්ථාපනය කරන්න පුළුවන්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එහෙම සාම්ප්‍රදායික ප්‍රදේශවලුත් ඔබට මේ රබර් වගාව ව්‍යාප්ත කරන්න. ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි සමාජීය වැදගත්කම ගත්තොත් ඒක නිසා මම කලිනුත් පැහැදිලි කළා දිස්ත්‍රික්ක 16ක විතර මේකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 30ක් විතර මේ වගාව පරිසරයේ රැඳිලා තියෙනවා. අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් රැඳිලා තියෙනකොට ඔබ හිතන්න මේ රබර් ඇටෙන් එන පැලය ඊට පස්සේ ඒක අපි ක්‍රමයෙන් ඒක තවාන් කළා. ඊට පස්සේ තමයි ශේෂ සස්ථාපනය නැත්නම් ඉඩමක අපි රෝපණය කරන්නේ. ඉතින් මේ ඊට පස්සේ ඒකේ ආර්ථිකමය ජීවකාලය එහෙම නැත්නම් ඒ කාලේදී අපි කිරි කපා ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් අපි ෂීට් නිෂ්පාදනයක් හෝ වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන දක්වා ඊට පස්සේ අපි අන්තර්ජාතික වෙළඳපොළට ඒක යොමු කරන නිසා මේක දිගු දාමයක් තියෙන. ඉතින් මේ දාමෙත් එක්ක බැලුවාම අපේ ලාංකීය ප්‍රජාව විශාල ශ්‍රමදායකත්වයක් මේ සඳහා කරනවා. ඉතින් ඒකත් එක්ක බැලුවාම අපි දල වශයෙන් අපි ගණනය කිරීම වලට අනුව සාමාන්‍යයෙන් ලක්ෂ 10කට නැත්නම් මිලියනකට වඩා වැඩි
ප්‍රමාණයක් අපේ රුජු ශ්‍රමදායකත්වයක් පුද්ගලයන් වශයෙන් මේකට දක්වලා තියෙනවා. ඒක නිසා රුජු සහ වක්‍ර ආකාරය නිසා මේක අපි ගත්තොත් එහෙම අපේ රබර් වගාව විශේෂයෙන් සමාජීය පැත්තෙන් ලොකු ප්‍රතිලාභයක් ලාංකීය ප්‍රජාවට දක්වනවා. මම හිතන්නේ අපි කතා කළා පාරිසරික වශයෙන් සහ සමාජීය වශයෙන්. වැදගත්ම වෙන්නේ අද කාලේ ලංකාවේ ආර්ථිකෙත් එක්ක කතා කරනකොට ආර්ථිකමය වැදගත්කම. කොහොමද ආර්ථිකමය වැදගත්කම එන්නේ? අපි ගත්තොත් එහෙම අපි කිව්වා දැන් මේ වෙනකොට අවුරුදු 100කටත් වඩා පැරණි මේ අපේ රබර් වගාව. ඉතින් ඔබ අහලා ඇති විශේෂයෙන් ලෝක යුද්ධ පවතින සම කාලීනවල අපි විශාල ලාභ නැත්නම් විශාල වශයෙන් ප්‍රතිලාභ අපි ලබා ගත්ත මේ රබර් වගාවත් එක්ක. ඉතින් එහෙම ක්‍රමයෙන් යනකොට අද වර්තමානයේ දෙස පොඩ්ඩක් හැරිලා බැලුවොත් එහෙම අපි තරමක් අපේ වගාවේ වපසරිය අඩුවීමක් තියෙන. ඔබ දන්නවා අපි පුංචි රටක් කියන එකෙන් අදහස් කළේ සීමිත වගා ඉඩම් ප්‍රමාණයක් අපිට තියෙන. ඉතින් මේකත් එක්ක වෙනත් භෝගවලටත් සහ නාගරීකරණයත් සමග ඉඩම් ප්‍රමාණය යම් අඩුවීමක් තියෙනවා. ඉතින් මේකට පිළිතුරක් ලෙස අපි ගත්තොත් ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා ඉඩමේ භූමි ඵලදායීතාවය එහෙම නැත්නම් එක රබර් ගසකින් රබර් වගාවකින් හෙක්ටාරයකින් අක්කරයකින් ගන්න පුළුවන් වැඩි ඵලදාවක් තියෙන රබර් වර්ග නැත්නම් අපි ඉදිරියේදී කතා කරමු රබර් ක්ලෝන නැත්නම් රබර් ගස් වර්ග කියලා. ඒක අපේ ලාංකීය විද්‍යාඥයන්ගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් ඒ රබර් වර්ග වලින් අපි වැඩි ඵලදායීතාවයක් තමයි මේ වෙනකොට ලබා ගන්න. ඉතින් ඒ ඵලදායීතාවය අපිට ඍජු ලෙසම වැදගත් වෙනවා අපේ ආර්ථිකමය කටයුතු සඳහා. අපි මෙහෙම රබර් වගාවෙන් රබර් නිෂ්පාදනය කළාට පස්සේ අප්‍රධාන වශයෙන් ඉස්සර අපි කතා කළොත් එහෙම අපි කවුරුත් අහලා තියෙනවා අපි පුංචි කාලේ ඉගෙන ගන්න ප්‍රධාන ආර්ථිකමය භෝග තුනයි තේ රබර් පොල්. ඉතින් මේවා අමුද්‍රව්‍යයක් වශයෙන් තමයි පිටරටට ගියේ. අපනයනය කරේ. නමුත් අද වෙනකොට රබර් වගාව පැත්තෙන් ගත්තොත් රබර් කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් ඒ සම්පූර්ණයෙන්ම ඒක අනිත් පැත්තට පෙරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කතා කළොත් සරලව අපේ ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ රබර් ආශ්‍රිත භාණ්ඩ වලට අපේ ලංකාවේ නිෂ්පාදනය කරන රබර් අමුද්‍රව්‍ය ප්‍රමාණය මදි. ලොකු අවශ්‍යතාවයක් තියෙන නිසා ඔබට තේරෙනවා ඇති. ඒ නිසා අපි රබර් වෙනමම ආනයනය කිරීමකුත් මේ වෙනකොට කරනවා. එහෙම කරලා ලංකාවේ තියෙන දේශීය විදේශීය කර්මාන්තශාලා වල මේ රබර් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරලා අපි වෙළඳපොළට යැවීමක් සිදු කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අන්තර්ජාතික වෙළඳපොළත් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් ඔබ හොඳටම දන්නවා අත්වැසු එහෙම නැත්නම් ග්ලව් කියලා කියනවා. එතකොට මේ අත්වැසු නිෂ්පාදනය ගත්තොත් එහෙම අපි ඉහළ 5 දෙනා අතරේ අන්තර්ජාතික වෙළඳපොලේ කැපී පෙනෙන භූමිකාවක් කරනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ඔබ අහලා ඇති ගල් ටයර් එහෙම නැත්නම් අර හුලන් ගහන්න නැති ටයර් කියලා. ඒකත් එක්කත් බැලුවම අපි ඉහළ වෙළඳපොළ භාගයක් අපි මේ වෙනකොට ශ්‍රී ලාංකීය සමාගම් අත් කරගෙන තියෙනවා. ඉතින් මේක නිසා ඊ විතරක් නෙවෙයි අපිට ආවේනිකම රබර් වර්ගත් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් අපි නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ග තියෙනවා. ඉතින් මේවත් එක්ක බැලුවම ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නැත්නම් අපි කිව්වොත් ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගේන්න මේ වෙනකොට රබර් කර්මාන්තයේ දායක වෙනවා. මම මේක මූල්‍යමය වටිනාකමක් එක්ක පැහැදිලි කළොත් දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1කට ආසන්න ප්‍රමාණයක් මුළු සමස්ත කර්මාන්තය වශයෙන් අපි ලංකාවට දායක කරන්න දායක වෙලා තියෙනවා රබර් කර්මාන්තය. නිසා ඔබට ඉතාම පැහැදිලි මේ රබර් වගාව කියන එක නිසා ලොකු ඉතා විශාල ප්‍රමාණයේ පාරිසරික වැදගත්කමක් ලංකාවේ පරිසර සමතුලිත පවත්වාගෙන යාමට ඊළඟට සමාජමය පැත්තෙන් සමාජීය වැදගත්කමක් ඒ වගේම මම දැන් පැහැදිලි කළා වගේ විශාල ආර්ථිකමය භෝගයක් නැත්නම් ආර්ථිකමය වැදගත්කමක් මේ වෙනකොට උසුලාගෙන තියෙනවා. ඒක නිසා මේක ඔබට පුළුවන් අනිත් භෝගත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට ඔබට හිතෙයි කොහොමද රබර් වල තියෙන තැන කියන එක. ඔබතුමා මේ හොඳ කාරණාවක් මතු කරා. ඒ තමයි අර තෙත් පරිසරයේ පදිවිතක් සීමා වෙලා තිබ්බ රබර් වගාව අද වෙනකොට වියලි කලාපය දක්වා ව්‍යාප්ත කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා කියන කාරණාව. දැන් අපි අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් උතුරු මැද පළාත ගත්තොත් එහෙම වියලි කලාපයට අයිති වෙන්නේ අනුරාධපුර පොළොන්නරුව. බොහෝ ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට අර සාම්ප්‍රදායික ගොවිතැන සිද්ධ කරගෙන යනවා වී වගාව, කෙසෙල් වගාව, ඒ වගේ සාම්ප්‍රදායික ගොවිතැන් කරගෙන යනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වියලි කලාපෙත් සිද්ධ කරන්න පුළුවන් නම් මට මහා පරිමාණයෙන් සිද්ධ කරන්න හැකියාවක් තියෙනවා නම් කොහොමද මම මේක සිද්ධ කරන්නේ කියන කාරණා පිළිබඳව ගැටලුවක් එන්න පුළුවන්. අපි ඒක මතක් කිරීමක් කරමු විසඳුමක් ලබා දෙමු. ඔව්.
බොහොම හොඳයි ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. අපි මෙහෙම කතා කළොත් එහෙම දැන් අපි මම මුලින් කතා කළා මොනරාගල අම්පාර ප්‍රදේශයට රබර් ව්‍යාප්ත කළා කියලා. ඇත්තටම සුදු මහතුරුංග කාලෙත් විශේෂයෙන්ම මොනරාගල ප්‍රදේශයේ රබර් ව්‍යාප්ත වෙලා තිබුණ විශාල වතු සමාගම් වශයෙන්. නමුත් ඊට පසු කාලීනව පස්සේ මොකද වුණේ කුඩා ඉඩම් හිමියන් අතරේ. කුඩා ඉඩම් හිමියෝ කියන එක මම පොඩ්ඩක් මෙතෙන්දි මතක් කරන්න ඕන. කුඩා කියලා කිව්වට වපසරියෙන් කුඩා වෙන්නේ ඉඩම් ප්‍රමාණයෙන්. එතන කුඩා ඉඩම් හිමියන් කියලා අපි අර්ථ දක්වන්නේ ලාංකීය වශයෙන් අක්කර 50ට වඩා අඩු. ඉතින් මේක විශාල ප්‍රමාණයක්. අක්කර 50ට වඩා අඩුයි කියලා කියන්නේ අක්කර කාල වගේ වපසරියක සිට අක්කර 50 දක්වා. ඒ නිසා කුඩා ඉඩම් හිමියෝ කියලා සලකන කොටස ඇතුලේ මධ්‍ය පරිමාණ ඉඩම් හිමි පිරිසකුත් ඉන්නවා. එතනින් එහාට අක්කර 50ට එහා වපසරයක් ඉඩම් වපසරයක් හිමි රබර් ප්‍රචාව අපි හඳුන්වන්නේ වතු සමාගම් විදියට. ඉතින් මෙන්න මේ දෙක අතර දෝලනය වෙනකොට විශේෂයෙන් ඔබ ප්‍රශ්නය නතු කළේ කුඩා රබර් ඉඩම් හිමියෝ සම්බන්ධයෙන් විශේෂයෙන්ම උතුරු මැද උතුර සහ මොනරාගල සහ අම්පාර ප්‍රදේශයේ අපේ ලාංකීය කුඩා රබර් ඉඩම් හිමියෝ ඉන්නවා. ඉතින් ඒ තවත් වෙනත් වගාවක නියැලෙන ඉඩම් හිමියෙකුට මේකට අවතීර්ණ වෙන්න බැයිද? නැත්නම් සරලව කිව්වොත් මගේ ඉඩමේ රබර් ගස් ටිකක් හිටව ගන්න බැරිද කියන ප්‍රශ්නය. ඉතින් එතෙන්දී අපිට අපි දකින අත්දැකීම් සහ අපේ පරීක්ෂණ අනුව පෙන්ලා තියෙන්නේ නිරන්තරයෙන්ම රබර් පර්යේෂණ ආයතනයත් එක්ක සහ සම්බන්ධ වුණොත් මම වැඩසටහන අවසානයේ කියන්නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියලා. සම්බන්ධ වුණාට පස්සේ අපිට ඉඩම් පරීක්ෂාවක් කළා. ඒ ඉඩම මේ රබර් වගාව සඳහා සුදුසු නැද්ද කියන මූලික පරීක්ෂාවෙන් පස්සේ ඊට පස්සේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කියලා තවත් ආයතනයක් තියෙනවා. ඒ සඳහා තමයි ඔබට පැල වර්ග සහ විවිධ සහනාධාර ක්‍රම හම්බෙන්නේ. ඉතින් ඒ ඔස්සේ ඔබට ඍජු ලෙසම වගා කරන්න පුළුවන්. මට ඍජු ලෙසම කියන්න පුළුවන් වගා කරන්න පුළුවන්. ඒ සඳහා අපි නොමිලේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවත් අවශ්‍ය පහසුකම් සැපයීම, උපදෙස් සැපයීම, ඒ වගේම මේ වෙනකොට සහනාධාර කටයුතු වශයෙන් පැල ගුණාත්මක පැලයක් ලබා දීමක් සිදු කරනවා. ඉතින් ඒ ආදී වශයෙන් ඒ උදව්ව එහෙම නැත්නම් ඔබේ වගාවේ ඔබේ ඉඩමේ රබර් ටිකක් හිටව ගන්න අපිට උදව් කරන්න පුළුවන්. නිසා ඒ ගැන කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මොනරාගල ප්‍රදේශයේ මේක විශේෂ ව්‍යාපෘති කීපයක් ඔස්සේ කුඩා රබර් ඉඩම් හිමියෝ මේ වෙනකොට 12000ක් පමණ ඉන්නවා. විශාල වපසරියක පැතිරිලා තියෙනවා ඉඩම් ප්‍රමාණය. ඉතින් අපි දැක්ක දෙයක් තමයි ප්‍රායෝගිකව ගොඩාක් වෙලාවට ඔබ දන්නවා කන්න බෝගත් එක්ක තමයි මොනරාගල ප්‍රදේශයේ ගොවි ජනතාව ජීවත් වෙන්නේ, තම ජීවිකාව කරගෙන යන්නේ. ඒ සමහරලාට ඒගොල්ලන්ට අක්කර 3-4ක් 5ක් තියෙන වගාකරුවෙකුට යම් ප්‍රමාණයක් රබර් වලට වගාවට ඉඩ තියලා අනිත් ප්‍රමාණයෙන් තමන්ගේ අනිත් කන්න බෝග වගා කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේත් ඒක. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඉඩම රබර් වගාවකට හැරවීම එච්චරම සුසු වෙන්නේ නැහැ. මොකද අපි ලංකාව පැත්තෙන් බැලුවොත් අපිට අවශ්‍ය වෙන ආහාරමය භෝග වලටත් යම් ඉඩම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. වෙනත් භෝග වලටත් යම් ඉඩම් ප්‍රමාණයක් තියෙන නිසා ඉඩම් අපි සීමිත ඉඩම් ප්‍රමාණයක් කළමනාකරණය කරගන්න ඕනේ. ඒක නිසා එහෙම ඉඩම් ප්‍රමාණයක් එහෙම තියෙනවා නම් තමන්ට අවශ්‍ය නම් රබර් වගාව ස්ථාපිත කරගන්න නිරන්තරයෙන්ම මේ වැඩසටහන අවසානයේ අපිත් එක්ක සම්බන්ධ වෙන ආකාර ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක ඍජු ලෙසම සම්බන්ධ වෙලා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. ඉතින් වියලි කලාපයෙන් ඔබට හොඳ පණිවිඩයක් අද දවසේ ගෙනාවේ. පොඩක් අර තෙත් කලාපයෙන් මිදලා වියලි කලාපයෙන් ඔබටත් රබර් වගාව දැන් සිද්ධ කරන්න හැකියාවක් තිබෙනවා. අපි අවසානයේ දුරකථන අංක මතක් කරන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්ක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අද වෙනකොට වර්තමාන වෙනකොට රබර් වගාවේ වර්ධනයක් තියෙනවද? එහෙම නැත්නම් පසුබෑමක් තියෙනවද? ඒක වෙන්න හේතුව මොකක්ද කියන කාරණාත් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. ඔව් අපි දන්නවා ලංකාව තමත් අර්ථ දක්වන්නේ කෘෂිකාර්මික රටක් වශයෙන්. ඉතින් මම පෙරත් සඳහන් කළා අපිට සීමිත කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් තමයි අපි පරිහරණය කරන්නේ. එහෙම නැත්නම් කළමනාකරණය කරන්නේ. ඉනිත් යම් පංගුවක් තමයි මේ වෙනකොට ලාංකීය රබර් වගාවට යොමු වෙලා තින්නේ. අපි දල වශයෙන් ගිය අවුරුද්දේ වෙනකොට සමීක්ෂණ කටයුතු තාම අවසන් වෙලා නැහැ. දල වශයෙන් 75000ක පමණ හෙක්ටයාර් ප්‍රමාණයක් මේ ඍජු ලෙසම රබර් වගාවත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මීට පෙර 1930 වගේ වකවානු වෙනකොට ඉඩම් අක්කර ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ තිබිලා තියෙනවා. නමුත් ඒ වෙනකොට අද තත්ත්වය ඊට වඩා වෙනස්. එහෙම සංසන්දනය කරලා බැලුවොත් අපිට පේනවා ඉඩම්
රබර් ඉඩම් ප්‍රමාණය යම් අඩුවීමක් තියෙනවා. ඒ වගේම අපි අනිත් පැත්ත හැරලා බැලුවොත් ඉඩම් ප්‍රමාණය අඩුවීමත් සමගම අක්කරයකින් ලබා ගන්න පුළුවන් රබර් අස්වැන්න. එහෙම නැත්නම් කිලෝ ගාන කොච්චරද කියලා ඇහුවොත් ඒකේ ඊග්‍ර ලෙස වැඩිවීමක් පෙන්වුම් කරනවා. අපි ගත්තොත් එimhe ඉස්සර කිලෝ 50 60 70 100 තිබෙන කාලේ දැන් මේ වෙනකොට කිලෝ මිලි රබර් 2000 2500 3000 වගේ ප්‍රමාණයකට වැඩි දියුණු කරපු රබර් ගස් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ මගින්. නමුත් අපි හැරිලා බැලුවොත් මගෙන් ඍජු ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අද දවස් වෙනකොට ලංකාවේ රබර් ඉඩමකින් අවුරුද්දකට හෙක්ටයාරයකින් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. ඒක දල වශයෙන් හෙක්ටයාරකින් වියලි රබර් 1000කට අඩු ප්‍රමාණයක් තියෙන. ඒක අපි වෙනත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට රබර් වගා කරන රටවල් එක්ක සංසන්දනය කරන බලනකොට ඒක යම් අඩුවක්. යම් පසුබෑමක් තියෙනවා. ඉතින් මෙතන රටේ එක ප්‍රශ්නයක් තමයි මෙච්චර විශාල ප්‍රමාණයක් රබර් ගන්න පුළුවන් රබර් වර්ග තිබීතිත්. ඇයි අපි මෙච්චර අඩු ප්‍රමාණයක් ගන්න. ඕනෝක තමයි අද වැඩසටහනේ මූලිකම අරමුණ වෙන්නේ. අපි රබර් පරීක්ෂණ ආයතනයේ පැත්තෙන් ගත්තොත් ඒකට උත්තර දෙන්න ඕනේ. එතකොට උත්තර දෙන්න වෙන්නේ අපේ රබර් ප්‍රජාවත් එක්ක. රබර් ප්‍රජාව කියලා කියන්නේ කුඩා රබර් ඉඩම් හිමියෝ, මධ්‍ය පරිමාණ රබර් ඉඩම් හිමියෝ, විශේෂයෙන්ම වතු පරිමාණ වතු ශේෂ්ත්‍රයේ ඉන්න රබර් වගාකරුවෝ. ඉතින් මේ සියලු රබර් වගාකරුවොත් එක්ක ගත්තාම මොකද ඒගොල්ලෝ තමයි ඍජුවෙන්ම රබර් ගහෙන් කිරි ටික එළියට ගන්න. ඒගොල්ලෝ තමයි මේ වගාවේ ඵලදායීතාවයේ පැත්තෙන් නිෂ්පාදන පැත්තට යොමු නොවි ඵලදායීතාවයේ පැත්තට එනකොට ඒගොල්ලොත් එක්ක තමයි අපිට මේ ගනුදෙනුව කතා කරන්න වෙන්නේ. ඉතින් එතෙන්දී මම පෙර සඳහන් කරපු විශේෂිත ක්ලෝන වර්ග රබර් වර්ග වැඩි දියුණු කරපු රබර් වර්ගත් එක්ක අදාළ අස්වැන්න ලබා ගන්නකොට ඒ සඳහා අනුමත ක්‍රමවේදයන් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන් මේ ගස් වර්ග සිටවන පරතරය. ඒ වගේම ඒ ගස් වර්ගත් එක්ක මොනවාද හිටවන්න පුළුවන් අතුරු භෝග. විශේෂයෙන් ඔබ දන්නවා රබර් වගාවේ අවුරුදු 6ක් විතර යනකම් කිරි අස්වැන්නක් ලෙස ගන්න බෑ. අපි ඒක අපරිණතාවදී කියලා හඳුන්වනවා. ඒ අවධියේදී භූමියේ ඵලදායීතාවය නැත්තම් ප්‍රයෝජනය ගන්න රබර් පරීක්ෂණ ආයතනයෙන් හඳුන්වලා තියෙනවා විශේෂයෙන්ම අතුරු භෝග වර්ග. ඉතින් එතෙන්දී අපිට ආදායමක් ගන්න පුළුවන්. ඊට පස්සේ එන කිරි කපන්න පටන් ගත්තට පස්සේ නැත්නම් කිරි එළියට ගන්න ගත්තට පස්සේ මේ ප්‍රශස්ත කිරි ප්‍රමාණය නැත්නම් ප්‍රශස්ත අස්වැන්නට අපි ළඟා වෙනවද? ඇයි ළඟා වෙන්න බැරි? ඒ සඳහා අපි කුමක් කළ යුතුද? ඔන්න ඒ ප්‍රශ්නෙත් එක්ක අපි ගැටුණොත් එහෙම ඉතා පැහැදිලි ලෙසම මම අපේ ආදරණීය ගොවි ජනතාවට කියන්න කැමති සමහර වෙලාවට අපේ ලාංකීය ගොවි ජනතාව ඒ උපදෙස් පිළිපැදීම නැත්තම් රබර් ගහට අවශ්‍ය විදිහට රබර් ගස කළමනාකරණය කිරීම. මොකද රබර් ගහට අවශ්‍ය විදිහට තමයි රබර් ගස කළමනාකරණය. මොකද රබර් කියන්නේ ජීවියෙක්. අපි වගේම ජීවියෙක්. වෙලාවට කන්න දෙන්න ඕනේ. අනිකුත් සාතු සප්පායන් ටික කෙරෙන්න ඕනේ. ඒ සැලකුමත් එක්ක තමයි නැත්තම් ඒ කළමනාකරණය කිරීමත් එක්ක තමයි මේ ඵලදායීතාවය වැඩි වෙන්නේ. ඉතින් ඒ ඵලදායීතාවය නිසි ප්‍රමාණය ප්‍රශස්ත ප්‍රමාණය බලාපොරොත්තු වෙන ප්‍රමාණය ළඟා නොවීමට ඒක හේතුවක් වෙන. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න කුඩා රබර් ඉඩම් හිමියෝ 1,50,000කට විතර ආසන්න ප්‍රමාණයක් වතු සමාගම් තියෙනවා මධ්‍ය පරිමාණ ඉඩම් හිමියෝ ඉන්නවා. ඉතින් මෙතෙන්දී මට දෙන්න ඕනේ පණිවිඩය තමයි කරුණා කළා ඔබ ප්‍රදේශයේ ඉන්න රබර් ව්‍යාප්ති නිලධාරීතුමා නිලධාරිත් එක්ක සහ රබර් සංවර්ධන නිලධාරිත් එක්ක එහෙම නැත්නම් ඍජුව රබර් පරීක්ෂණ ආයතනයත් එක්ක අපේ සමාජ මාධ්‍යයේ තියෙනවා සම්බන්ධ වීම. ඉතින් ඒ සමග අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද තාක්ෂණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මම පිළිගන්නවා තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී නැත්නම් ඒකට අනුගත වීමේදී නැත්නම් ඒ අනුව කළමනාකරණය කිරීමේදී විවිධ ගැටලු වෙන්න පුළුවන්. මොකද විවිධ පරිසර පද්ධති විවිධ කලාප මම මුලින් කතා කළා වගේ විවිධ දිස්ත්‍රික්කවල විවිධ භූවිෂමතාවයන් නැත්නම් පරිසර පද්ධති තියෙන. ඒකත් එක්ක මේ තාක්ෂණය ගලපා ගැනීමේදී අපිට අවශ්‍ය උපදේශක සේවාව ලබා දෙන්න පුළුවන් ඊටාම පැහැදිලිව නොමිලේ. ඒක නිසා අපි කතා කළේ ගැටලුවක් තියෙනවා. ඔව් අපි පිළිගන්නවා ඵලදායීතාවයේ යම් අඩුවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඵලදායීතාවයට ලාංකීය රබර් ප්‍රජාව ගිහිල්ලා නැහැ. වගාකරුවෝ ගිහිල්ලා නැහැ. අපි නිෂ්පාදනයේ පැත්තෙන් ඒ ඉලක්ක සපුරාගෙන යනවා. ඒ නිසා අපිට ඍජු ලෙසම මෙතන චෝදනාවක් නෙවෙයි තියෙන්නේ යෝජනාවක්. තියෙන්නේ පැහැදිලි යෝජනාව තමයි එන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්න. එතකොට අපිට මේ ඵලදායීතාවය වැඩි කරගන්න පැත්තට අපි අනිවාර්යෙන් යා යුතුයි. මොකද අපිට ඔබ දන්නවා අපි කතා කළා විදේශ විනිමය පැත්තෙන් අපි අනිත් පැත්තට මේ රබර් ආනයනය කරනකොට යම් මුදලක් අපි පිටරටට අපේ ඇදිලා යනවා. එක පැත්තකින්. ඒ වගේම තමයි ඊට සමාන්තරව සමගාමීව සමහරලාට අපේ රබර් ඉඩම් වලින් ඵලයක්
ගන්න නැති වෙන්න පුළුවන්. අපි ලොකු ආයෝජනයක් කරන ශ්‍රී ලාංකීය රජය සහ අපේ ගොවි ජනතාව මේ ආයෝජනයත් සමග එන ඵලදායීතාවය අඩු නම් අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මූලික ප්‍රශ්නය විදියට තියෙන්නේ. මම ඔබතුමගෙන් මීළඟට දැනගන්න කැමති දැන් අපි කතා බහ කරා රබර් වගාව තියෙන අභියෝගයක් තමයි ඉඩම් සීමිත වීම කියන කාරණාව. මීට අමතරව මොන වගේ අභියෝගයන් තියෙනවද මේ රබර් වගාව ඉස්සරහට කරගෙන යන්න අපි ඒක මතක් කිරීමක් කරමු සහ ඒකට මොන වගේ විසඳුම් යොදන්න පුළුවන්ද? ඔව් විශේෂයෙන්ම මධ්‍ය පරිමාණ සහ වතු අංශයේ අභියෝගයක් තියෙනවා. අපේ කිරි කැපුම් ශිල්පීන් හිඟතාවය මුළු ලංකාවේම ශ්‍රමිකයන්ගේ හිඟතාවයක් තියෙන කුෂිකර්මාන්තයේ පැත්තෙන් ඊට සමගාමීව මේ අපේ රබර් වතු වල හිඟතාවයක් තියෙන. ඉතින් මේකට පිළියම් වශයෙන් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය කැපුම් ක්‍රමවල අපි දන්නවා සාමාන්‍යයෙන් දිනක් කර දිනක් තමයි රබර් ගහක කිරි එළියට ගන්න. ඒ නිසා දිනක් කර දින කියන ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා දින කීපයකට වතාවක් දින 2කට 3කට 4කට 5කට ඒ වගේ දින කීපයකට වතාවක් කිරි ලබා ගැනීමේ ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. කැපුම් ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. මේකට අනුගත වුණාට පස්සේ අපිට පුළුවන් සීමිත අපේ ශ්‍රමික ජනතාව කිරි කැපුම් ශිල්පීන් මේ සඳහා අනුගත කරලා අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි පිළිගන්නවා සමාජයේ සමහරලාට කතිකාවතක් තියෙනවා මේ කිරි කැපුම් ශිල්පීන්ට එන ප්‍රමාණය ශේෂයට එන ප්‍රමාණය යම් අඩුවීමක් තියෙනවා. ඒකට අපි විශේෂයෙන්ම වැඩ පිළිවෙලක් පටන් අරන් තියෙනවා. NVQ ක්‍රමයේ යටතේ ඔවුන්ට ඒ අදාළ වෘත්තීය සුසුකම් මගින් රැකියාවේ ඉහළ මාර්ගයකට ගමන් කිරීම. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මම මෙතනදී යෝජනා කරන විශේෂයෙන්ම අක්කරයක් දෙකක් තියෙන අපේ ජනතාවට අක්කර වගේ කුඩා වපසරියක් තියෙන ජනතාවට ගොවි ජනතාවට පුළුවන් තමන්ගේම රබර් ඉඩමේ කිරි ටික තමන්ටම කපා ගන්න. ඒ නිසා මේක ඇත්තටම ගහත් ආරක්ෂා වෙන ඒ වගේම තමන්ටත් හොඳ සුවදායි පරිසරයක මේ රැකියාව මොකද පැය එකමාරක් දෙකක් වෙනකොට අක්කරයක් විතර කපාගෙන ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තත්වයට අපි ආයුතේ රටක් වශයෙන් සහ වගාකරුවන් වශයෙන් මොකද ගහේ ආරක්ෂාවත් සහ අපේ ආර්ථිකයේ ප්‍රතිලාභත් එක්ක. ඉතින් ඒ වගේ පියවරවල් අපිට මේ සඳහා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මොකද ශ්‍රමික හිඟතාවයක් මේ වෙනකොට අපේ කර්මාන්තයේ තියෙනවා. දැන් මේ රබර් පර්යේෂණ ආයතනය පිළිබඳව ඔබතුමගෙන් දැනගන්න කැමතියි. මේ හරහා මොන වගේ සේවාවන් ජනතාවට ලබා දෙනවද සහ ඒ පිළිබඳව අපි කතා බහ කරමු අද දවසේ. ඔව් ඊටමත් අපි පැහැදිලි ලෙසම කියනවා අභිමාණයෙන් කියනවා ශ්‍රී ලංකීය ජනතාව ලෝකේ ප්‍රථම නැත්තම් පැරණිම රබර් පර්යේෂණ ආයතන ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ මූලික වශයෙන් පිටලා තියෙන කල්තොත් දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඩාටන් ෆීල්ඩ් කියන ඔතිය ආශ්‍රිතව එහි තමයි ප්‍රධාන වශයෙන්ම වගාව පිළිබඳ පර්යේෂණ කටයුතු කෙරෙන්නේ. මේක ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක ආයතනයක්. ඊට අමතරව රබර් ගස් ටික ඒ විදිහට රැක බලා ගත්තට පස්සේ කිරි කපා ගත්තට පස්සේ එන කිරිවල නිෂ්පාදන කටයුතු සහ අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික කටයුතු සඳහා අවශ්‍ය වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන්නේ අපේ රත්මලාන තෙලවල පාරේ පිටලා තියෙන ඒ පර්යේෂණාගාර තුල. ඉතින් මේ ඔස්සේ ප්‍රධාන වශයෙන් රත්මලානේ පර්යේෂණ අංශ විද්‍යාඥයන් සිටින පර්යේෂණාංශ 4කුත් වගේම 8කට නොවැඩි වෙනත් විද්‍යාත්මක ජීව විද්‍යාත්මක අංශයේ විද්‍යාත්මක දෙපාර්තමේන්තුත් අගලවත්ත පරිශ්‍රය ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ප්‍රකාශන අංශයක් සහ කපිත් වතුයායක් තියෙනවා පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා. ඊට අමතරව තවදුරටත් ජනතාවට ගොවි ජනතාවට සමීප වීම සඳහා පොල්ගහවල ප්‍රදේශ උප මධ්‍යස්ථානයකුත් මොනරාගල කුඹුක්කන ප්‍රදේශ උප මධ්‍යස්ථානයකුත් ඒ වගේම තමයි කුරුවිට ප්‍රදේශ උප මධ්‍යස්ථානයකුත් කළුතර මතුකම ආසන්නයේ උපමධ්‍යස්ථානයකුත් පිහිටලා තියෙනවා. ඉතින් මේ උපමධ්‍යස්ථානත් සමගම ඒ වගේම තමයි මම කිව්වා මුලිනුත් විද්‍යාත්මක ආයතනයක් පර්යේෂණ ආයතනයක්. ඉතින් මේ පර්යේෂණ ආයතනය නිෂ්පාදනය කළ ලබන තාක්ෂණ ක්‍රමවේදයන් අපේ ජනතාවට වගාකරුවන්ට රැගෙන යාම සඳහා උපදේශක සේවා දෙපාර්තමේන්තුව මා නියෝජනය කරන උපදේශක සේවා දෙපාර්තමේන්තුව මගින් එහි ශේෂ්ඨ නිලධාරීන් සේවය කරන ශේෂ්ඨ නිලධාරීන් ප්‍රධාන රබර් වගා කරන දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්තව සිටිනවා. ඉතින් ඔවුන් සමගත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි වෙන්නේ. විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕනේ රබර් ගහක් අලුත් රබර් වර්ගයක් එළියට දාන්න නැත්නම් අපේ වගාබිමට එන්න සමහරලාට අවුරුදු 25ක් 30ක් වගේ විශාල කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. සමහරලාට මේ මුලින් පටන් ගත්ත ආරම්භ කරපු පර්යේෂණ කණ්ඩායම ඒ භෝගය ශේෂ්ත්‍රයට ස්ථාපනය කරන අවස්ථාව වෙනකොට රැකියාවේ නොටින්නත් පුළුවන්. ඒ නිසා මේක දීර්ඝ කාලීන පර්යේෂණ වල ප්‍රතිඵල වශයෙන් තියෙන්නේ. ඒක නිසා අපි ලාංකීය රබර් වගාකරුවෝ ඉඩම් හිමියෝ වශයෙන් අපි හිතා ගන්න ඕනේ බොහොම අමාරුවෙන් හදලා දෙන රබර් ගහ අපි දිවිහිමියෙන් රැකගෙන අපේ අවශ්‍යතාවයේ පරිදි උපරිම කිරි ප්‍රමාණයක් ලබා ගන්න. ඔබතුමා මතක් කරා මේ දුරකථන අංකය 077 8 19 77 13 077
8.19.77.13කින් දුරකථනකින් ඔබට පුළුවන් WhatsApp මාර්ගයෙන් ඔබේ ගැටලු යොමු කරන්නට හැකියාවක් තිබෙනවා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයට. ඒත් එක්කම තව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවද රබර් පරීක්ෂණ? මම මුලින්ම සඳහන් කළා වගේ ඍජු ලෙසම උපදේශක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රබර් වගා කරන ප්‍රදේශවල තියෙන අපේ උපමධ්‍යස්ථානවල සහයෝගය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව උපදේශක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල කිහිපයකුත් තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේත් මොළමුරේ මාවතේ ඒ වගේම තමයි අකුරැස්ස ප්‍රදේශයේත් ඒ වගේම කළුතර ප්‍රදේශයේත් ඒ වගේම කිරියල්ල රත්නපුර ප්‍රදේශයේත්. ඉතින් මේ සඳහා ඍජු ලෙසම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ අන්තර්ජාලයේ අපේ වෙබ් අඩවියට පිවිසිලා අවශ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක ඍජු ලෙසම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ උපදේශක නිලධාරීන්, රබර් ව්‍යාපෘති නිලධාරීන්, ඒ වගේම විද්‍යාඥ කණ්ඩායම වශයෙන් සඳහන් කළොත් විද්‍යාඥයන් සහිත සහාය වන අපේ තාක්ෂණ නිලධාරීන් සියලු නිලධාරීන් ඉන්නවා. ඉතින් ඔවුන් ඍජු ලෙස සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේට සමාන්තරව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කර්මාන්ත වැවිහා යටතල අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන්වත් ඍජු ලෙස ඒ වෙබ් අඩවියට ගිහලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා රබර් වගාකරුවන්ට අවශ්‍ය වෙන සේවාව ලබා ගන්න විශාල වපසරියක් තියෙනවා. ඒ වගේම තමයි අපි සමාජ මාධ්‍යෙන් අපේ ඔස්සේ අපේ වෙනම YouTube channel එකක් නාලිකාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි අපේ Facebook පිටුවක් නැත්තම් මුණු පොතේ පිටුවක් අපි පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් ඒ රබර් වගාකරුවන්ගේ ඔබගේ තියෙන ගැටලුව අපට ඍජු ලෙස යොමු කරන්න හැකි ඉක්මනින් ඔබේ ප්‍රශ්නට අපිට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. හරිත පිස්ස වැඩසටහන නිමා කරන්නත් කාල වෙලා ඇවිල්ලා අද දවසේ බොහෝ දේවල් කතා බහ කරා. මේක ඔබට අලුත් මාතෘකාවක් වෙන රබර් වගාව. ඉතින් අපි ඉදිරියේදීත් මේ පිළිබඳව කතා බහ කරන්න සෝදරමින් ඉන්නවා. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා මේක තෙත් බීමට විතරක් සීමා වෙන්නේ නැතුව මෙතුමා සඳහන් කරා වගේ වියලි කලාපෙත් මේක ප්‍රචලිත කරන්න හැකියාවක් තිබෙනවා. ඔබට පුළුවන් වගා කරන්න මේ පිළිබඳව ධර්ම ලබා දෙන්න ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ සෝදරමින් ඉන්න. ඔබට පුළුවන් මතක් කරපු දුරකථන අංකයට ඔබේ ගැටලු යොමු කරන්නට හැකියාවක් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ අද දවසට හරිත පිස්ස වැඩසටහන මේ විදිහට නිමාවටපත් කරන්න. අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දුන්නා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ උපදේශන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ උපදේශන නිලධාරී ආචාර්ය කපිල සංජීව ගුණරත්න මහත්මයා අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දුන්නේ. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඔබට සුබ සතියක්. අඩුකුඩු පිරෙන හෙට දවසකට හරිත පියස